නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට. අද 2025 දෙසැම්බර් මාස 2 වන අඟහරුවාදා අපි බලමු කුවේට් බහරේන් ඩුබයි සෞදි කටාර් ඔමාන් ජෝර්ඩාන් රටවල ඉඳලා අද ලංකාවට මුදල් යවනවා නම් අද මුදල් වලට ලංකාවේ ප්‍රධාන බැංකු හැකිමිල ගණන් කොහොමද සටහන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ලංකාවේ ප්‍රධාන බැංකු හැකිමිල ගණන් බලනවා වගේම ලංකාවේ රන් පවුමක මිල ඔයාලට බලන්න පුළුවන්. ලංකාවේ වෙලාවෙන් ඊළඟ වීඩියෝ එක දානවා යාළුවනේ එකමාර වෙනකොට අනිවාර්යෙන් එකත් එක්කත් රැඳිලා ඉන්න ඒකත් බලන්න දැනුවත් වෙන්න කියලා ඔයාට ආදරෙන් මතක් කරනවා. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු අද මිල ගණන් සහ රත්තරන් මිල කොහොමද කියලා බලන්න. ඊට කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලාම වැඩි පටන් ගන්න කියලා ඔයාට ආදරෙන් මතක් කරනවා. අපි බලමු කොහොමද අද මිල ගණන් සටහන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඩොලර් එක නම් මිල ගිහිල්ලා දිනවා. අද ඩොලර් එක මිල සටහන් වෙනවා මහජන බැංකුවේ රුපියල් 309.7යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 308.52යි, BOC බැංකුවේ රුපියල් 307.62යි, සෙලන් බැංකුවේ රුපියල් 305.63යි, සාපත් බැංකුවේ රුපියල් 306.93යි, NSB බැංකුවේ රුපියල් 304.27ක් ලෙස අද ඩොලර් එක මිල සටහන් වෙනවා. එහොම යාළුවනේ අද ජෝර්ඩාන් දිනාර එකක මිල සටහන් වෙනවා මහජන බැංකුවේ රුපියල් 432.19යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 431.48යි, BOC බැංකුවේ රුපියල් 430.82යි, සෙලන් බැංකුවේ රුපියල් 428.52යි, සාපත් බැංකුවේ රුපියල් 429.63යි, NSB බැංකුවේ රුපියල් 427.74ක් ලෙස අද ජෝර්ඩාන් දිනාර එකක මිල සටහන් වෙනවා. එහොම යාළුවනේ අද බහරේන් දිනාර එකක මිල සටහන් වෙනවා මහජන බැංකුවේ රුපියල් 814.28යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 813.93යි, BOC බැංකුවේ රුපියල් 812.66යි, සෙලන් බැංකුවේ රුපියල් 810.83යි, සපත් බැංකුවේ රුපියල් 811.84යි, NSB බැංකුවේ රුපියල් 809.74ක් ලෙස අද බහරේන් දිනාර එකක මිල සටහන් වෙනවා. එහොම යාළුවනේ අද කටාර් රියාල් එකක මිල සටහන් වෙනවා මහජන බැංකුවේ රුපියල් 83.59යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 82.38යි, BOC බැංකුවේ රුපියල් 81.36යි, සෙලන් බැංකුවේ රුපියල් 79.27යි, සපත් බැංකුවේ රුපියල් 80.63යි, NSB බැංකුවේ රුපියල් 79.74ක් ලෙස අද කටාර් රියාල් එකක මිල සටහන් වෙනවා. එහොම යාළුවනේ අද සෞදි රියාල් එක මිල සටහන් වෙනවා ඩොලර් එක 309 වුණත් යාළුවනේ සෞදි රියාල් එක චුට්ටක් තමයි මේ වෙලා තියෙන්නේ. මහජන බැංකුවේ රුපියල් 81.27යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 80.73යි, BOC බැංකුවේ රුපියල් 79.62යි, සෙලන් බැංකුවේ රුපියල් 77.47යි, සම්පත් බැංකුවේ රුපියල් 78.62යි, NSB බැංකුවේ රුපියල් 76.5ක් ලෙස අද සෞදි රියාල් එකක මිල සටහන් වෙනවා. එහොම යාළුවනේ අද ඔමාන් රියාල් එකක මිල සටහන් වෙනවා මහජන බැංකුවේ රුපියල් 798.73යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 797.93යි, BOC බැංකුවේ රුපියල් 796.37යි, සෙලන් බැංකුවේ රුපියල් 794.18යි, සම්පත් බැංකුවේ රුපියල් 795.28යි, NSB බැංකුවේ රුපියල් 793.29ක් ලෙස අද ඔමාන් රියාල් එකක මිල සටහන් වෙනවා. එහොම යාළුවනේ අද කුවේට් දිනාර එකක මිල සටහන් වෙනවා මහජන බැංකුවේ රුපියල් 1200.19යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 1101.47යි, BOC බැංකුවේ රුපියල් 1073යි, සෙලන් බැංකුවේ රුපියල් 998.38යි, සම්පත් බැංකුවේ රුපියල් 999.67යි, NSB බැංකුවේ රුපියල් 997.74ක් ලෙස අද කුවේට් දිනාර එකක මිල සටහන් වෙනවා. එහොම යාළුවනේ අද ඩුබායි දිරාම් එකක මිල සටහන් වෙනවා මහජන බැංකුවේ රුපියල් 82.87යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 81.38යි, BOC බැංකුවේ රුපියල් 80.63යි, සෙලන් බැංකුවේ රුපියල් 78.62යි, සම්පත් බැංකුවේ රුපියල් 79.73යි, NSB බැංකුවේ රුපියල් 78.75ක් ලෙස අද ඩුබායි දිරාම් එකක මිල සටහන් වෙනවා. ඉතින් යාළුවනේ ඩුබායි වල ආරංචියක් තියෙනවා 84.85 වගේ ගෙවන කතාවක්. ඉතින් ඒක චුට්ටක් ඔයලා බලලා ඔයාලා වැඩිම රේට් එකක් ගෙවන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් ඉදිරියට සල්ලි දාන්න කියලා ඔයාට ආදරෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ දිනෙන් දින විනාඩිය වෙනස් වෙන විදේශ විනිමය අනුපාතය පුවත් බලන්න අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යෙන් like එකක් දාලා channel එකට වීඩියෝ එකට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ ලංකාවේ රත්තරන් මිල ලංකාව වෙලාවෙ එකමාරනට අපි ඔයාලට අලුත් වීඩියෝ එක දානවා අලුත්ම අප්ඩේට් එක රන් පවුමක මිල ඒකත් නරපන්න කියලා ඔයාට ආදරෙන් මතක් කරනවා. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් බුත්සරණයි අල්ලද වියන් බීටයි ජේසු බීටයි ජය ජය වේවා හෙටත් හමු.